Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම අරගෙන ආවේ මේ සතියේ මම කරපු meal preparation එක. ඉතින් පුරුද්දක් විදිහට සාමාන්‍යයෙන් මම දිගටම meal prep කරන කෙනෙක් නෙවෙයි. නමුත් මට හිතුණා මගේ ජීවිතේත් මේ දවස්වල තියෙන අවිවේකී බවත් එක්ක meal prep එකක් කරලා තිබ්බොත් හොඳයි කියලා. මොකද mushroom farm එකේ වැඩත් එක්ක YouTube channel දෙකකුත් මම දැන් කරගෙන යන නිසා මට ගොඩක් අවිවේකී කියන්නේ මට ගොඩක් වෙලාව මදි මගේ content create වැඩ කටයුතු voice over වැඩ කටයුතු එහෙමත් කරගෙන යන්න. ඉතින් ගෙදර බබාලගේ වැඩ කටයුතුයි, ගෙදර අනික් වැඩයි, farm එකේ වැඩයි, YouTube channel වල වැඩයි හැමදේම කරනකොට ඇත්තටම දවස් මදි වගේ තමයි මට දැනෙන්නේ. ඉතින් මම හිතුවා meal prep එකක් කරලා තිබ්බොත් මගේ time එක ගොඩක් මට ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා තමයි මම අද මේ විදිහට meal prep එකක් කරන්න හිතුවේ. ඉතින් මේ මම එකට අරගෙන ආපු එළවලු සාමාන්‍යයෙන් වෙනදට අපි මෙච්චර එළවලු ගොඩවල් මම උයන්නේ නැහැ එකවර. මොකද ඉතින් අපේ ගෙදර බබාලා දෙන්න හස්බන්ඩ්මයි විතරනේ ඉන්නේ. ඉතින් හස්බන්ඩ්ත් වැඩට ගියාම බබාලා දෙන්නමයි විතරයි ගෙදර ඉතුරු වෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් කෑම අපිට අවශ්‍ය නැහැ. ඉතින් මේ ටික උයලා තියාගත්තාම මට දවස් 5කට ඇති වෙයි කියලා හිතලා තමයි මම මේ ටික එකවර උයලා තියන්න හදන්නේ. ඉතින් මේ වොයිස් ඕවර් කරන දවසේ වෙද්දී ඇත්තටම මේ කෑම ඉවර වෙලා. ඉතින් ඇත්තටම මට මේ කෑම ටික දවස් 5කට හොඳටම සෑහුණා. ඉතින් මොකද මේ ගත්ත එළවලු මේ පරිප්පු එක මේ ටික විතරක් නෙවෙයි අපි මේ දවස් 5 ගත්තේ. ඉතින් මෙතන තව චිකන් එකයි මාළු එකයි තියෙනවා. ඉතින් ඒ දෙක නම් මම උයලා තිබ්බේ නැහැ. ඉතින් ඒ ටික සෝදලා පිරිසිදු කරලා මැරිනේට් වෙන්න හදලා බොක්සස් වලට දාලා තිබ්බා. අවශ්‍ය වෙලාවට අරගෙන ෆ්‍රයි කරගන්න හරි කරි හදාගන්න හරි පුළුවන් නිසා. ඉතින් ඒවත් මම සමහර වෙලාවට try කරලා ගත්තා. සමහර වෙලාවට කරි වලට හදලත් ගත්තා. ඉතින් ඒක මම උයන්නේ නැතුව හරි ගස්සලා භාගයට හදලා තමයි මේ විදිහට එනිට් වෙන්න හදලා තිබ්බේ. ඉතින් ඒක අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට ගන්න පුළුවන් හින්දා. ඉතින් ඊට අමතරව මේ එළවලු නම් සමහරු මේක දඹල කියලාත් කියනවා, සමහර බෝංජි කියලාත් කියනවා. ඉතින් ඒක මම ගත්තා. ඉතින් බටු ගත්තා, පතෝල ගත්තා, බීට් ගත්තා, තව මුකුණු වෙන කොළ මිටියක් ගත්තා. ඉතින් ඒ ටික තමයි මම මේ සතියේට උයාගන්න ලෑස්ති කරගත්තේ. ඉතින් පරිප්පු ඉතින් චූටි පරිප්පු එක හැමදාම කරන නිසා මම ලොකු වැඩ පරිප්පු ටිකක් තමයි අද උයාගන්න ලෑස්ති කළේ. ඉතින් පතෝල ටික මම සුද්ධ කරන්න ගත්තා. ඉතින් එකවර දවස් ගානකට වෙන නිසා මම දැන් හිතාගත්තා මට පහසුවක් වෙයි කියලා මේ වැඩේ. ඒක නිසා මම ඔන්න බබාවත් අම්මලාගේ දිහා යවලා තමයි මේ වැඩේ කරන්න පටන් ගත්තේ. මොකද යාළුවා හිටියොත් මේක දිගට මට මේ වැඩ කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද ගොඩක් කෑම හදන නිසා ඉතින් ගොඩක් වෙලාව යනවනේ. ඉතින් අද දවසේ මේකට නාස්ති වුණත් කමක් නැහැ කියලා මං හිතුවා. ඊටු දවස් 5න් මට වැඩක් කරගන්න පුළුවන් නිසා. ඉතින් ඇත්තටම මම හිතුවා වගේම මගේ කාලය ගොඩක් ඉතුරු වුණා මේ වැඩෙන්. ඉතින් මටත් මේ ඇත්තටම හිතුණා meal prep කරන එක මේ කොච්චර වාසිදායකද කියලා. ඒ කියන්නේ මේ හැම අතින්ම වගේ වාසියක් වුණා මට මේ meal preparation එක කරපු එක. මොකද වෙනදට එදිනෙදාට උයන එළවලු මම පුරුද්දක් වෙලා හිටියා. මම බිමල් දාන කඩේට ගියාම කඩවල වලින් එදිනෙදා එළවලු මිලදී ගේන්න එදිනෙදා පාවිච්චියට ඉතින් අලුත් එළවලු ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම වුණාම අර දිනපතා වෙළඳපොලකින් මිලදී ගන්නකොට අපිට යන වියදමත් වැඩි. ඉතින් දැන් මේ වැඩේ නිසා මම මේ දවස් 4-5ම උයන්න පින්න මොකුත් මිලදී ගත්තේ නැහැ. ඉතින් මේ හදපු එළවලු ටික විතරක් නෙවෙයි අපි කැමරට එකතු කරගත්තේ. ඉතින් තව බබාලට කන්න දෙන්න කඩල, කව්පි, මුංගට වගේ දේවල් තැම්බුවා. ඉතින් අල ಜಾති තැම්බුවා. ඉතින් තව ස්නැක් වර්ග එහෙමත් හැදුවා. ඉතින් මේවා විතරක් නෙවෙයි අපි කඩිමුත් කෑම ගත්තා. ඉතින් මේ ටික හදිස්සියට වගේ ප්‍රයෝජනෙට උයලා බොක්සස් වල දාලා ෆ්‍රිජ් වල දැම්මා. ඉතින් මීට අමතරව තව ඔය පොල් සම්බූලයක් එහෙම නැත්නම් පාපඩමක් බදලා සොසේජ් එකක් බදලා බිත්තරයක් හදලා වගේ ඒ වගේ මොනවා හරි පටස් ගාලා හදාගන්න පුළුවන් දේකුත් මේ වතරට එකතු කරගෙන තමයි කෑම ගත්තේ. නැත්නම් ඉතින් මේ ටික විතරක් පිරිමහ ගන්න අමාරුයිනේ අපිට. ඉතින් මේ තියෙන්නේ මගේ පරිප්පු කරි එක. ඉතින් මේක මම ටිකක් වෙනස් විදිහකට හැදුවේ. ඔයාලට අර විසිල් එකක් වදිනවා ඇහෙන්නේ නැතිනේ. මම ප්‍රෙෂර් කුකර් එකේ එක විසිල් එකක් වදිනකම් පරිප්පු ටික තැම්බුවා. ඊට පස්සේ තමයි මම මේ ඇතිරියට දාලා ලුණු මිරිස් රම්පේ කරපිංචා සුදු ලුණු දාලා උඹලකට ටිකක් දාලා මිරිසට තමයි මේ පරිප්පු කරේ ඊවේ. ඉතින් පොල් කිරි දැම්මේ නැහැ කියලා තෙල් දැම්මේ නැහැ කියලා කිසිම අවුලක් නැහැ. හොඳට තෙල් පැදලා රසට තිබුණා. මස් වගේ හොඳ සුවඳක් තිබුණා මේ පරිප්පු එකේ. ඉතින් මම වෙන වෙලාවක ඔයාලට මේ පරිප්පු කරේ හදපු හැටි වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් දැන් මට ගොඩක් මහන්සි මං හදන්නේ තේ එකක් බොන්න. මොකද බිම්මල් ටික දාලා ඇවිල්ලා උයන්න පටන් ගත්තා හැමම. ඉතින් තේ එකක්වත් බිව්වේ නැහැ. මට ගොඩක් බඩගිනි. ඒ නිසා ඔන්න මං ටී එකකුත් හදාගත්තා. කේක් කෑල්ලක් කාලා ඒක බීලම තමයි මම ඉතුරු වැඩ ටික පටන් ගත්තේ. මොකද එක දිගට උයන නිසා තිබහයි ගොඩක් බඩගිනි. ඉතින් ඔන්නේ ඒක බීලා පතෝල ටික අපල ඔක්කොම ඇතිරියට දාලා මම පතෝලේ කුයා ගන්න හදන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම නම් පතෝල සුදට තමයි උයන්නේ.
ඉතින් මිරිස් කඩලක් විතරක් දානවා. ඉතින් මිරිස් නම් පාවිච්චි කරනවා ගොඩක් අඩුයි මම යද්දි. මොකද චූටි බබා වැඩි මිරිස් කන්නේ. ඉතින් එයාට කියලා වෙනමම කෑම හදන්නේ. අපිට වෙන කෑමමනේ දෙන්නේ. ඒ නිසා ඉතින් බබාලා මිරිස් කන්නේ නැති නිසා ගොඩක් වෙලාවට මිරිස් පාවිච්චි අඩුයි. ඉතින් පතෝල එක නම් කිරටම තමයි මම ඉන්නේ. මිරිස් කඩලක් විතරක් දාලා. ඉතින් සමහර විට ඔයාලා මේ කෑම වලට මීට වඩා මිරිස් 3-5 ඒ දේවල් එකතු කරන්න ඇති. ඉතින් එහෙම එකතු කරන්න එපා. ඉතින් මම වැඩිම දේවල් එකතු කරන්නේ නැහැ. බබාලා මේ කෑම අපිත් එක්කම ආහාරයට ගන්න නිසා. ඉතින් උන්න පොල් ටිකකුත් ගාගෙන බ්ලෙන්ඩර් එකත් කැඩිලා මගේ මේ දවස්වල. ඉතින් අලුත් බ්ලෙන්ඩර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා මේ දවස්වල අවුල් සීසන් එකේ. ඕන්න මම පොල් ටිකත් අතින්ම මිරිකලා දියකිරි ටික විතරක් පතෝල එකට දාලා ඒක උයා ගන්න තමයි හදන්නේ. ඉතින් මිටි කිරි ටික මම අයින් කරලා තිබ්බා පතෝල ටික ඉදෙනකට දාන්න. ඉදී කිරි ටික දාලා ඉතින් පතෝල වලට ගොඩාක් වතුර දාන්න ඕනේ නැහැ. මොකද පතෝල ඉදෙනකොට ඒකෙනුත් වතුර ගොඩක් උනනවනේ. ඉතින් මම ඇතිරිය ටිකක් රත් වෙලා එනකන් විතරක් පියන වහලා තිබ්බා. නැත්තම් පතෝල එක කොළ පාටට හදාගන්න බෑනේ අපිට. ඒක නිසා ඕනේ ඒක ලිපේ තියලා මම බටු ටික කපන්න තමයි මේ පටන් ගත්තේ. ඉතින් ඔයාලා වම්බටු ගන්නකොට වෙළඳපළෙන් සැලකිලිමත් වෙන්න හොඳට මේ අර වකුටු වෙලා නැති හොඳ කෙලින් දිගට තියෙන බටු ගන්න. ඉතින් මම මේ තෝරලා ගත්තේ ඒ වගේ බටු තමයි. සාමාන්‍යයෙන් මම බටු ගෙනාපුවාම ඒව පණුව ඉන්නව අඩුයි. මේ බලන්න මම කපපු එක බටු ගෙඩියකවත් පණුව හිටියේ නැහැ. අර වකුටු වෙලා තියෙන ඒවා ගොඩක් වෙලාවට පණුව ගහපු බටු. ඉතින් හස්බන්ඩ් බටු ගෙනාපුවාම ගොඩක් වෙලාවට දෙකෙන් පංගුවක් කහක යනවා. ඉතින් මම එයාට කියලා දෙන්න බටු වගේ දේවල් වලට ගේන්න එපා කියලා. මොකද එයාට තෝරන්න තේරෙන්නේ නැහැ. හැබැයි මම තෝරලා ගෙනාවුත් නම් එහෙම හකයන්නේ නැහැ. මම දන්නවා හොඳ බටු තෝරගන්න. ඉතින් ඔන්න පතෝල එකත් ඇති නිසා ඒකට මිටි කිරි ටික දාලා එකත් මේ විදිහට අයින් කරා. ඊට පස්සේ බටු එක තෙල් දාගන්න තමයි හදන්නේ. බටු ටික වැඩිත් වෙයි කියලා මට හිතුණා. නමුත් මම ඔක්කොම ටික හැදුවා. මොකද දැන් අපි කීප දවසකටද මේ ආහාර හදන්නේ. ඒ නිසා මම නම් හරිම ආසා. මම ආසම දෙවලුව තමයි බටු. ඉතින් ඒ නිසා ඔන්න ඔක්කොම ටික මම තෙල් දාගත්තා. ඉතින් බටු එකට මම කරවල හාල්මැස්ස මොනවා හරි ටිකක් දාගන්නම් කියලා හිටියා. ඉතින් මට ගොඩක් කෑම හදන්න තිබුණ නිසා මට හාල්මැස්ස දාන්න බැරි වුණා. මම අද උඹලකට ටිකක් තමයි මේකට එකතු කරගත්තේ. ඉතින් බීට් ගන්නකොට ඔයාලා මේ වගේ හොඳට රතු පාටට තියෙන බීට් ගන්න. මොකද අර ලා පාටට තියෙන බීට් හරිය නැහැ. ඉතින් රතු බීට් එක තමයි රස. හොඳ පැන රහක් තියෙනවා රතු බීට් එකේ. අර ලා පාටට තියෙන බීට් එක මෙලව රසක් නැහැ. මම නම් ආසම නැහැ. ඉතින් මම හොඳට බලලා බීට් අද රතුයි කම්මුණුත් විතරයි ගේන්නේ. ඉතින් අද කොළ මිටියක් කියලා ඉතින් මම මුකුණ වෙන මිටියක් තමයි ගෙනාවේ. ඉතින් ගොඩක් වෙලාවට වත්තේ පිටින් කොළ මොනවා හරි හොයාගෙන තමයි අපි හදන්නේ. ඉතින් මම අද ලේසියට මුකුණ වෙන මිටියක් කඩෙන් ගෙනාවා. එකපාර කොටක් දැන් හදන්න ඕන නිසා මම දැන් මේ ඔක්කොම මැල්ලුම් හදන්නේ නැහැ. මේ ටික ලියලා මම මේ බොක්ස් එක දාලා තියෙනවා. අදට පාවිච්චියට විතරක් කොටසක් මම මැල්ලුම් හදා ගන්නවා. මොකද මේක අපි කන වෙලාවට හිමිට හදලා ගන්න පුළුවන්. ඉතින් පොළොයි මැල්ලුම ලියලා තියෙනකොට දැන් ටක් ගාලා හදා ගන්න පුළුවන්. ඒකත් ඒ විදිහට අපි වේල් දෙකකට විතර හදාගත්තා මේ බොක්ස් එකේ දාලා තිබ්බ ටික. ඉතින් මේ කොටස මම මේ අද පාවිච්චියට තමයි මැල්ලුම හදන්නේ. ඉතින් මේ පොල් කොටලා ගලේ අඹරලා එහෙම නෙවෙයි මම අද මැල්ලුම හැදුවේ. ඉතින් එහෙම කරන්නේ මම කොහොමත් සාමාන්‍යයෙන්. ඉතින් පොල් එකට ලුණු ටිකක් කහ චුට්ටක් දාලා පොල් එක හොඳට අනලා පොඩි කරලා ඒකට කොළ ටික දාලා අනලා ඊට පස්සේ තෙල් චූට්ටක් ලිපේ තියලා තෙල් එකට අබසුදු ලුණු ටිකක් ලුණු මිරිස් ටිකක් දාලා ඉතින් කැමති විදිහට ඒ දේවල් දාගන්න. ඊට පස්සේ කොළ ටික දාලා යන්තම් මලවගෙන ඊට පස්සේ ලිපෙන් බාලා නිමුණට පස්සේ දෙහියන් පොල් ටිකක් එක් කරගෙන තමයි මම මැල්ලුම් හදන්නේ. ඉතින් එහෙම කරා කියලා කිසිම රසය අඩුවක් නැහැ. ඉතින් ගලේ පොල් අඹරලා දාන්න අවශ්‍යම නැහැ මැල්ලුම් හදන්න. අපිට ඕන පොල් රස නෙවෙයිනේ කොළ ටිකේ රසනේ. ඉතින් කොළ ටික අර රසවත් ගුණවත් විදිහට පිසුනා නම් ඒ ඇති. ඉතින් ඒ නිසා මම නම් ගලේ පොල් අඹරලා මැල්ලුම් හදන්නේ නැහැ කවදාවත්. ඉතින් ওই විදිහට තමයි හදන්නේ. හැබැයි ඉතින් මම හදන මැල්ලුම නම් ගොඩක් රසයි කියලා හැමෝම කියනවා. ඒ නිසා මට ඒක අර ගලේ අඹරු වෙන කියලා කිසිම අවුලක් නැහැ. මම දන්නවා මම හදන මැල්ලුම කුංගක් හොඳ රස තියෙනවා කියලා. හැබැයි මැල්ලුම් හදනකොට පොච්චට වැඩියෙන් දාගන්න. එතකොට හරියම රසයි මැල්ලුම. ඉතින් ඔන්න ඒකත් හරි. ඉතින් අද මේ මැල්ලුම අද කැමරට විතරයි මම හැදුවේ. ඉතින් අනිත් ටික කන වෙලාවට හදා ගන්න පුළුවන් කියලා හිතලා බොක්ස් එකට දාලා තිබ්බා. ඔන්න ඒකත් මම අස් කරගත්තා. ඉතින් මේ සමහර උයපු කරේස් මම මේ බොක්සස් වලට දාන ඒවා වීඩියෝ කරපු එක වීඩියෝ එක මගේ හිර වෙලා. ඉතින් ඊට ප්ලේ වෙන්නේ නැහැ. ඒක මට ඇඩ් කරන්න විදියක් නැහැ මේකට. ඉතින් මම අර ෆෝන් එකේ ස්ටෝරේජ් එක ෆුල් වෙන නිසා ඒවා වෙන වෙන ඩිවයිසස් වලට මාරු කරනවා. ඉතින් එහෙම වුණාම වීඩියෝ පොඩ්ඩක් ඩැමේජ් වෙනවා. ඉතින් ඒ නිසා මේ බටු එක පතෝල එක එහෙම බෙදා ගන්න වීඩියෝ මිසින් වෙලා. ඉතින් ඒක මේ හිර වෙලා තියෙන. ඉතින් හරියට ප්ලේ වෙන්නේ නැහැ. ඉතින් මට ටික ගන්න විදිහක් නැහැ. ඉතින් ඒකට සෝරි වෙන්න. ඉතින් ඔන්න මම
අද දවසට ඩිෂස් ටික හදලා ඉවරයි. ඉතින් මස් මාළු එක මෙතන මම ඉව්වේ නැහැ. අපි කන වෙලාවට විතරක් වගේ උයලා ගත්තා. ඉතින් ඔයාලා try කරලා බලන්න. මම නම් හිතන්නේ දැන් මම මේ first meal prep එකනේ කරේ. ඉතින් මම නම් හිතුවා මම හැම සතියෙම මේ meal preparation එක කරන්න ඕනේ කියලා. මොකද මේ කරපු වැඩෙන් මට ගොඩාක් මගේ කාලය ඉතුරු වුණා. ඉතින් මට මගේ YouTube channel වල වැඩවලට, මගේ farm එකේ වැඩවලට, අමතර වැඩවලට මට ගොඩක් කාලය ඉතුරු කරගන්න පුළුවන් වුණා මේ කරපු වැඩේ නිසා. ඉතින් මට ඒ වගේම ඉතින් මේකත් කියන්න ඕනේ. ඉතින් ඔයාලා උයන පිහිනකොට ඒ දාන ඉවත් කරන අපද්‍රව්‍ය ඔක්කොම වෙනම භාජනයකට එකතු කරගන්න. කවුන්ටර් টොප් එක උඩම දහලා ගන්න එපා. මම නම් එහෙමයි. මම මේ විදිහට මොකක් හරි භාජන මම මේ දීසේ තියාගෙන ඉන්නේ ඒ වැඩේටමයි. ඉතින් මම උයනකොට කපන කොටන පොල් මිරිකන හැමදේම ඒකට එකතු කරලා තමයි අයින් කරන්නේ. පුස්සි හැමතැනම බිම දාන්න කවුන්ටර් টොප් උඩ දාන්න එපා. ඉතින් ඒකත් ඒ ඔයාලට මතක් කරනවා ඒ ගමම. ඉතින් ඔන්න හදපු කැම ටික ඔක්කොම බොක්සස් වලට දාලා, ඒ කියන්නේ මේ හොඳටම නිවෙන්න ඇරලා තමයි මම මේවා වහලා ෆ්‍රිජ් එකට දාගත්තේ. ඉතින් රස්නේ පිටම බෙදලා ෆ්‍රිජ් එකට දාන්න එපා. අනිත් එක කැමට ගන්නකොට ඔයාලට අවශ්‍ය කොටස විතරක් වෙන් කරගෙන රත් කරලා ගන්න. මේ ඔක්කොම අරගෙන රත් කරලා මේ කාලා ඉතුරු කරලා ආපහු බොක්සස් වලට දාලා ෆ්‍රිජ් එකේ තියන්න එපා. ඉතින් එහෙම කරනකොට අපේ ආහාරවල ගුණයත් රසයත් පෝෂණයත් ඔක්කොම විනාශ වෙනවනේ. ඉතින් එහෙමනම් ගිහින් එන්නම් හැමෝටම thank you. ඉතින් මේ වීඩියෝ වලටත් ඔයාලා ආසයි නම් ක්ලික් කරලා බලන්න. thank you හැමෝටම.